සාරධර්ම පිරුණු සමාජයක් නිර්මාණය කරන්න කොච්චර අපි දැක්කත් මහන්සි වුණත් ඒ සඳහා කොච්චර බාධාවන් තියෙනවද කියලා ඔබ දන්නවද? පුද්ගලයන්ගේ අවිශ්වාසය, සේවක ආයතන ප්‍රධානීන් අතර ගැටුම්, ගුරු සිසුන් අතර, ඊළඟට විනය පිළිබඳව විනය පිරිහීම, ගුරුවරුන්ගේ සිසුන්ගේ දෙපාර්ශවයම, ඊළඟට නොවේසිලිමත්කම, ද්වේෂ කිරීම, වෛර කිරීම, ක්‍රෝධය, සමාජය තුළ පුද්ගලයන් තුළ සමාජ අසාධාරණත්වය, බොරුව මූලිකව කටයුතු කිරීම, ආයතන තුළ, නිවස තුළ, සමාජයේ සෑම තැනකම සත්‍යය යටපත් කිරීමට උත්සාහ කිරීම, සුදුස්සාට සුදුසු තැන නොලැබීම, ගිහි පැවිදි ගැටුම් නිර්මාණය වීම, ගිහියන් අතරත්, පැවිදි උතුමන් අතරත්, අනික් ආගමික පුද්ගලයින් අතරත් ගැටුම් නිර්මාණය වීම, විශ්වාසය පදනම් කරගෙන පවුල තුල දෙමාපිය දූදරු ගැටුම්, සහෝදර ගැටුම්, ඥාති හිතමිත්‍රාදීන් අතර, ඊළඟට ගම් අතර ඇතිවන ගැටුම්, යම් සිද්ධියක් මුල් කරගෙන සමාජයේ පාසල් තුල, ඒ වගේම ආගමික ස්ථාන, පවුල තුල විනය පිරිහීම, දේශපාලන අධිකාරිය තුල මත ගැටුම් නිර්මාණය වීම, අවස්ථාවාදී මත ගැටුම් විශේෂයෙන්ම එකිනෙකා අතර යුතුයකම් ඉටු කිරීම, වගකීම් ඉටු කිරීම, ප්‍රමාද කිරීම, නොසලකා හැරීම, ඊළඟට තවත් දෙයක් තමයි පෞද්ගලිකව මතයන්, පොදු මතයන් ප්‍රතික්ෂේප කිරීම, පෞද්ගලිකත්වයට ඉඩ දීම, තමන්ගේ අවශ්‍යතාවය පමණක් ඉෂ්ට කර ගැනීමට තැත් කිරීම, මනුෂ්‍යත්වයට වඩා වර්තමානයේදී මුදලට වටිනාකමක් දීම, නොමග ගිය සමාජය තුළ සාරධර්ම පිරුණු සමාජයක් නිර්මාණය කිරීම, පාසල තුලින්, ආගමික ස්ථාන තුලින්, සමාජය තුලින් පමණක්ම සිදු කළ නොහැකි. ඒ සිදු කිරීමට පවුල තුලින්ම පළමුව කටයුතු කළ යුතුයි. පවුල තුල සිටින පුද්ගලයින්, ආගමික ස්ථාන, රජයේ ආයතන, පෞද්ගලික ආයතන, සමාජ සංවිධාන, දේශපාලන අධිකාරිය දක්වා ගමන් කරනවා. ඒ තුල පවුල තුල හැසිරෙන, පවුල තුල සිදු කරන සමාජ වපසරියත් සමගම කටයුතු කරන ආකාරය තුල ඔවුන් ඒ අදාළ ස්ථාන තුල හැසිරීම, කටයුතු කිරීම, අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීම සිදු කරනු ලබනවා. ඒ තුල අවශ්‍ය සාර ධර්මයන් සිදු කර ගැනීමට, ඉෂ්ට කර ගැනීමට, පවත්වාගෙන යාමට බාධාවන් පැමිණෙනවා.